හයි කොහොමද මේ මොනවද කන දෙයක්ද හිතන්න බලන්න මොනවද කියලා මේ වෙලාවේ මාරම සුවඳයි බැදුමක්වත්ද නෑ බැදුමක් නෙමෙයි බැදුමක්ට වඩා රස නන්දන්නේ නෑ සුවඳ නම් පුදුම සුවඳයි මේ ඔයාගේ කෙස් ඔයාගේ හිස් කබලේ තියෙන ඕනෑම ගැටලුවකට විසඳුමක් ලබා දෙන තෙල් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම කියන්නම් මේක කොහොමද මේ තෙල් එක හින්දවගෙන තියෙන්නේ කියලා. මෙතන තියෙනවා පුදුම ඖෂධ ගොඩක්. අපිට වටපිටාවෙන් හොයාගන්න පුළුවන් ඖෂධ. ඉතින් ඒවා ටික හොයාගෙන ඔයාගේ හිසකෙස් ප්‍රශ්නවලට විසඳුම ගෙදරදිම හදාගන්න. මම මේ දෙවනි වතාවට හදන්නේ. ඇත්තටම කාලයක් දැන් මීට අවුරුදු එකකට අවුරුදු දෙකකට විතර කලිනුත් මේ විදිහටම තෙල් එක හදලා ගෑවා. ඉතින් දැන් මාස ගාණක් මට ඒ තෙල් එක ඉවර වෙලා තිබුණේ. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් ආයෙ හදලා දුන්නා. ඇත්තටම මේක ගෑවහම කොණ්ඩේ යන එක නවතිනවා. එතකොට අකලට සුදු වෙන්නේ. අන්න ඒක නවතිනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගත්තේ කියලා. මේක හදාගත්තේ ඊයේ. ඉතින් මම එහෙමම නිවෙන්න මේ මැටි භාජනේ එහෙමම තියලා තිබ්බා. තියලා පහුවදා උදේ තමයි මම මේ පෙරා ගන්න හදන්නේ. පේනවද? පේන බැලූ බැල්මට කරපිංච තියනවා. මේකේ තියෙන ඖෂධ ටික මම කියන් යන්නම්. කරපිංච තියනවා, ගොටුකොළ තියනවා, මුකුණු වැන්න තියනවා, වදමල් තියනවා, කොහොඹ කොළ තියනවා, එඬරු කොළ තියනවා. එතකොට කීකිරිදිය, එතකොට මුකුණු වැන්න, කෝමාරිකා, කහ කොට ಜಾති දාලා තියෙන්නේ. දාලා කරගන්න හරිම ලේසි. ඒ ඖෂධ ටික හොඳට හොදගෙන බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩරයක් නැත්තම් ගලේ හොඳට අඹර ගන්න පුළුවන්. හොඳට අඹර ගන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයාට හොඳ පිරිසිදු පොල් තෙල් බෝතලයක් ගන්න. ඊට පස්සේ මේක හොඳට පොල් තෙල් එකතු කරලා අඩු ගින්දරේ හොඳට අර මිශ්‍රණය බැදෙනකන් තෙලේ හොඳට ටෙම්පරාදු වෙනකන් හොඳට තියන්න. අඩුම ගින්දරේ පැය ගාණක් තියන්න. එතකොට කිසිම මේ අහිතකර භාවයක් නැතුව ගුණය ඒ විදිහටම රැකෙන විදිහට අඩුම ගින්දරේ මේ දාපු මේ ඖෂධ කොළ ටික හොඳට කර වෙලා තෙල් එකට අල්ල ගන්නකම් බෑනේ ඉතින් කරන්න. පේනවනේ දෙයක් කරන්න ගියාම පොල් කටු ලොරි, යකඩ බඩු ලොරි ඔක්කොම එනවා. කමන්නේ ඉතින් මේ විදිහට පෙරාගෙන අපි අපේ බෝතල් වලට අසුර ගන්න හදන්නේ. ඉතින් මේ වෙලාව මාරම සුවඳයි. මට මේ වෙලාවේ මතක් වෙනවා අර චූටි කාලේ චූටි බබාලගේ ඔළුවට චූට්ටක් තෙල් ගන්න ආච්චි අම්මා හැදුවා මට මතකයි. ඒ සුවඳ වෙනවා. පෙරවනේ දරලිපේ තියන්න. අඩුම ගින්දරේ දරලිපේ හදාගන්න. මේ පේනවද තෙල් එකේ පාට? හොඳම පිරිසිදු පොල් තෙල් එකක් ඔයා ගෙදරම හදා ගන්නවා නම් කමන්නේ නැහැ. ඒ තරමට හොඳ පිරිසිදු පොල් තෙල් වෙන්න ඕනේ. මොකද කජු තෙල් එහෙම කවලම් පොල් තෙලක් ගත්තොත් ඔයාට මේකේ මේ ප්‍රතිඵලය බලා ගන්න බැරි වෙයි. ඒ නිසා හොඳ පොල් තෙල් විශ්වාස තැනකින් අරගෙන මේ විදියට හදලා බලන්න. ඔයාගේ කොණ්ඩේ යන එක අනිවාර්යෙන් නවතිනවා. සමහර අයට කොණ්ඩේ කැඩෙනවා. සමහර අයගේ අකලට කෙස් සුදු වෙනවා. ඒ හැම ප්‍රශ්නයකටම විසඳුම තමයි මේ. හැම තෙල් එකක්ම try කරා කිසිම තෙල් එකකට හරි ගියේ නැහැ. බැරිම තැන
මෙන්න මේ විදිහට ඖෂධ ටික අරගෙන ගෙදරම හිඳව ගත්තා. තෙල් එක හදාගෙන අපි දැන් බලමු ලීටරයක් මම ගත්තේ පොල් තෙල්. බලමු කොච්චරක් තියෙයිද කියලා. මේ විදිහේ වීදුරු බෝතලයක දාගෙන අපිට ඕනි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මට ඒ සුවඳට තමයි මම ගොඩක් කැමති. තෙල් එක ගැන කියනකොට තෙල් එකට උළු හාල් එහෙම දාලා හොඳට හදන නිසා මේක හරිම සීතලයි. ඒ නිසා පැය භාගයක් විතර ගාගෙන නා ගන්න ඕනේ. ගෙදරදීම හදපු නිසා කිසිම බයක් නැතුව අපේ කොණ්ඩෙට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයත් මේක හදලා බලන්නකෝ. වෙනස ඔයාටම තේරෙයි. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.